අද එකතු වෙන්නේ ජීව විද්‍යාව බහුවර්ණ වැඩසටහනේ 17 වෙනි දවසත් එක්ක. අද අපි 8 වෙනි පාඩමේ, ඒ කියන්නේ පාරිසරික ජීව විද්‍යාව පාඩමේ පරිසර පද්ධති ආශ්‍රිතව පාසල් සහ පළාත් බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් තමයි සාකච්ඡා කරන්නේ. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. ජීවියෙකුගේ නිකේතනයට අන්තර්ගත නොවන්නේ. ජීවියෙකුගේ නිකේතනයට අන්තර්ගත වන කරුණු කීපයක් රිසෝස් එකේ දක්වනවා. එතකොට මේ ප්‍රශ්නේදී අහන්නේ අන්තර්ගත නොවන කරුණ මොකක්ද කියලා. පෝෂක චක්‍රයේදී ඔවුන්ගේ කාර්යභාරය අන්තර්ගත වෙනවා. ජීවියෙකු ශක්තිය ලබා ගන්න ආකාරය අන්තර්ගත වෙනවා. ජීවියා පරිසර පද්ධතිය හරහා ශක්තිය සම්ප්‍රේෂණය කරන ආකාරය අන්තර්ගත වෙනවා. ඒ වගේම පාරිසරික තත්ත්ව දරා ගැනීම හැකියාවත් අන්තර්ගත වෙනවා. ඒ වුණාට ජීවියා ජීවත් වන පරිසර පද්ධතිය ජීවියෙකුගේ නිකේතනයට අන්තර්ගත වන කරුණක් නෙමෙයි. එතකොට පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 2. බියෝම පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. සෞම්‍ය කලාපික තෘණ බිම් ප්‍රමුඛ වෘක්ෂලතාදියේ උස අණුව බොහෝ විට වර්ග දෙකකට බෙදේ. උස අණුව වර්ග දෙකකට නෙමෙයි 3කට බෙදෙනවා. උස් තෘණ ඊට පස්සේ මිශ්‍ර තෘණ සහ මිටි තෘණ වශයෙන්. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරවල වාර්ෂික වර්ෂණය 500ක් 2000 මිලිමීටර අතර පමණ වෙනවලු. ඒක වැරදි. 700ක් 2000ක් අතර වෙන්න ඕන. එතකොට දෙවෙනි ප්‍රකාශයත් වැරදි. උතුරු කේන්දර වනාන්තරවල පඳුරු සහ පැලෑට විවිධත්වය ඉහළයි. ඒකත් වැරදි. ඉහළම විවිධත්වයක් පවතින්නේ නැහැ. හතරවෙනි ප්‍රකාශය ආර්ටික් තෘන්ද්‍රාවට වඩා වැඩි වර්ෂණයක් ඇල්පයින් තෘන්ද්‍රාවට ලැබේ. ආර්ටික් තෘන්ද්‍රාවට ලැබෙනවා මිලිමීටර 200ත් 600ත් අතර වර්ෂාපතනයක්. ඊට පස්සේ ඇල්පයින් තෘන්ද්‍රාවට ලැබෙනවා 1000කට වැඩි මිලිමීටර 1000කට වැඩි වර්ෂාවක්. එතකොට ආර්ටික් තෘන්ද්‍රාවට වඩා වැඩි වර්ෂණයක් ඇල්පයින් තෘන්ද්‍රාවට ලැබෙනවා. එතකොට මේ ප්‍රකාශය නිවැරදි. නිවැරදි ප්‍රකාශය වෙන්නේ පිළිතුරු අංක 4. පස්වෙනි එක බලමු. චැපරාල් බියෝමේ කුඩා ක්ෂීරපායි විවිධත්වය අඩුය. ඒකත් වැරදි. ක්ෂීරපායි විවිධත්වය වැඩි. එතකොට ප්‍රශ්න අංක 2 සත්‍ය ප්‍රකාශය වෙන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 3ට යමු. විශේෂයක වාසස්ථාන විස්තර කිරීමට අදාළ වන්නේ. විශේෂයක වාසස්ථාන විස්තර කිරීමේදී පාංශු තත්ත්වය අදාළ කරගන්නවා. ඒ වගේම වාර්ෂික වර්ෂාපතනය අදාළ කරගන්නවා. ඒ වගේම වර්ෂයකට ලැබෙන සාමාන්‍ය උෂ්ණත්වය බලපානවා. එතකොට විලෝපිකයෝ සහ උෂ්ණත්වය දරා ගැනීම හැකියාව සම්බන්ධව විස්තර කිරීමක් දක්වන්නේ නැහැ. වාසස්ථාන ගැන සලකා බලනකොට එතකොට විශේෂයක වාසස්ථාන පිළිබඳ විස්තර කිරීමට අදාළ වන්නේ පාංශු තත්ත්වය සහ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය A සහ D. පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 4 නිවර්තන වර්ෂා වනාන්තර සහ නිවර්තන වියලි වනාන්තර යන දෙකටම පොදුමය ලක්ෂණය වන්නේ මොකක්ද කියලා අහන්නේ. ඍතුමය වර්ෂාපතනයක් දක්වන්නේ නිවර්තන වියලි වනාන්තරවල. නිවර්තන වර්ෂා වනාන්තරවල දිගටම වර්ෂාව පවතිනවා. එතකොට පළවෙනි ප්‍රකාශය ගන්න බෑ. ස්තරී භවනය ගත්තාම කැපී පෙනෙන ස්තරී භවනයක් දක්වනවා නිවර්තන වර්ෂා වනාන්තරවල. එතකොට නිවර්තන වියලි වනාන්තරවල ඊතරම් පැහැදිලි ස්තරී භවනයක් නැහැ. එතකොට ඒක ගන්නත් බෑ. අපිශාකී සුලභ වීම දක්නට ලැබෙන්නේ නිවර්තන
වර්ෂා වනාන්තරවල එතකොට ඒකත් දෙකටම පොදු ලක්ෂණයක් විදිහට ගන්න බෑ. ඉහළ ශාක හා සත්ව විවිධත්වය කියන නිර්ණායකය නිවර්තන වනාන්තරවලට පොදු ලක්ෂණයක්. එතකොට ඒක නිවර්තන වර්ෂා වනාන්තරවලත් නිවර්තන වියලි වනාන්තර යන දෙකටම පොදු ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. ප්‍රමුඛ සදාහරිත ශාක පවතින නිවර්තන වැසි වනාන්තරවල. එතකොට ප්‍රශ්නාංක 4 නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්න වෙන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්නාංක 5 බියෝම වල ශාක විවිධත්වයේ සම්බන්ධ පහත කරුණු සලකන්න. ඒ නිවර්තන වියලි වනාන්තර කටු සහිත පඳුරු සහ මාංශ ශාක බහුලය. සාමාන්‍ය නිවර්තන වියලි වනාන්තරවල ලක්ෂණ ටික බැලුවොත් කටු සහිත පඳුරු සහ මාංශ ශාක බහුලය යන ප්‍රකාශය අන්තර්ගත වෙනවා ඒකේ. එතකොට ඒ ප්‍රකාශය නිවැරදි. සෑවානා සහ කාන්තාරවල කටු සහිත ශාක හමු වෙනවලු. සෑවානා සහ කාන්තාරවල කටු සහිත ශාක හමු වෙනවා කියලා එහෙමත් පොයින්ට් එකක් තියෙනවා. එතකොට ඒකත් නිවැරදි. ශැපරාල් නියංකාල දරාගත හැකි කාෂ්ඨීය පතනශීලී ශාක ඇත. ශැපරාල් වල තියෙන මේ කාෂ්ඨීය සදාහරිත ශාක පතනශීලී ශාක නෙමෙයි. එතකොට සී ප්‍රකාශය වැරදි. තුන්ද්‍රා පඳුරු පාසි ලයිකන සහ අපිශාක හමුවේ තුන්ද්‍රා වල ඒව හමු වෙන්නේ නැහැ. එතකොට ඒකත් වැරදි. මේ අතරේ නිවැරදි සංකලනය වන්නේ A සහ B පමණි. ප්‍රශ්නාංක 5 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. ප්‍රශ්නාංක 6 බියෝම පිළිබඳ නිවැරදි වගන්තිය තෝරන්න තියෙන්නේ. නිවර්තන වියලි වනාන්තරවල මිලිමීටර් 4000කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇත. නිවර්තන වියලි වනාන්තරවල වර්ෂාපතනය තියෙන්නේ මිලිමීටර් 1500 සහ 2004. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. සෑවානා තෘණ භූමි උස්තෘණ වැස්මකින් පමණක් සමන්විත වේ. ඒක නිවැරදි ප්‍රකාශයක් වගේ. අපි අනිත් ඒවාත් බලමු. චපරාල් ශාකවල ගැඹුරු මුල් ඇත. ගැඹුරු මුල් සහිත වෙන්නේ කාන්තාර වල පවතින ශාකවල. එතකොට ඒකත් වැරදි. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරවල ස්තරී භවනය දැකිය හැක. එහෙම ප්‍රකාශයක් සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඒකත් වැරදි. පෘථිවි භූමි ප්‍රමාණයෙන් 30ක් පමණ අයත් වන්නේ තුන්ද්‍රා බියෝමයටයි. තුන්ද්‍රා බියෝමයට අයත් වෙන්නේ 30ක් නෙමෙයි 20යි. ඒකට ඒකත් වැරදි. එතකොට නිවැරදි ප්‍රකාශ විදිහට ගන්න වෙන්නේ සෑවානා තෘණ භූමි උස් තෘණ වැස්මකින් පමණක් සමන්විත වේ කියන ප්‍රකාශය. ප්‍රශ්නාංක 6 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. ප්‍රශ්නාංක 7 ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති සහ එහි ලාක්ෂණික ලක්ෂණ නිවැරදිව දක්වා නොමැති වර්ණය අහන්නේ. නිවර්තන කඳුකර වනාන්තරවල ඉහළ අපිශාකී ඝනත්වයෙන් යුක්ත වීම දකින්න පුළුවන්. එතකොට පළවෙනි ප්‍රකාශය නිවැරදි. වියලි මෝසම් වනාන්තරවල පතනශීලී ශාක පැවතීමක් දකින්න පුළුවන්. එතකොට ඒකත් නිවැරදි. සෑවානා වල ගින්නට ප්‍රතිරෝධී ශාක පැවතීම ඒකක් දකින්න පුළුවන්. ඒකත් නිවැරදි ප්‍රකාශයක්. තෙත් පතන කෙටි නියං කාල පැවතීම කියලා එකක් නැහැ. තෙත් පතනවල කිසිදු නියං කාලයක් නැහැ. එතකොට හතරවෙනි ප්‍රකාශය වැරදි. නිවර්තන කටු කැල දිගු වියලි කාල පැවතීම එකත් හරි. එතකොට නිවැරදිව දක්වා නොමැති වර්ණය වන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 7 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 8 අසත්‍ය ප්‍රකාශය තෝරන්න තියෙනවා. තුන්ද්‍රා සහ කේතුදර වනාන්තර උතුරු අර්ධගෝලයේ පමණක් ව්‍යාප්ත වේ. තුන්ද්‍රා ගත්තාම ඇල්පයින් තුන්ද්‍රා සහ ආර්ක්ටික් තුන්ද්‍රා කියලා ආකාර දෙකක් තියෙනවා. එතකොට ඇල්පයින් තුන්ද්‍රා තියෙන්නේ කඳුවල ඉහළ උන්නතාංශවල. ආර්ටික් තුන්ද්‍රා තමයි ඉහළ අක්ෂාංශවල තියෙන්නේ. ඊට පස්සේ කේතුදර වනාන්තර ගත්තොත් ඉහළ ආර්ක්ටික් වල, ඒ කියන්නේ ඉහළ අක්ෂාංශවල තියෙන්නේ.
දැන් මෙතන කියන්නේ උතුරු අර්ධගෝලයේ පමණක් ව්‍යාප්ත වී ඇත කියලා. නමුත් මේ තුන්ද්‍රාවල එක්තරා ආකාරයක් තියෙනවා. අපි කලින් කිව්වේ ඇල්පයින් තුන්ද්‍රා තියෙන්නේ කඳුකර ප්‍රදේශවල. එතකොට කඳුකර ප්‍රදේශ තියෙන්නේ උතුරු අර්ධගෝලයේ පමණක් නෙමෙයි දකුණු අර්ධගෝලයේත් තියෙනවා. එතකොට උතුරු අර්ධගෝලයේ පමණක් ව්‍යාප්ත වී ඇත කියන ප්‍රකාශය වැරදි. අසත්‍ය ප්‍රකාශ වෙන්නේ ඒක. අපි අනිත් ඒවාත් බලමු. කිනකට ඊතා දුරස්ව පිහිටි පරිසර පද්ධති කීපයක් එකම බියෝමයට අයත් විය හැක. ඒක හරි. එකම බියෝමයකට අයත් පරිසර පද්ධති දෙකක සමාන පරිණාමික රටාවන් නිරීක්ෂණය වේ. ඒකත් හරි. ටයිගා හා තුන්ද්‍රා බියෝම පෘථිවියේ සියලුම මහද්වීපවල නියෝජනය වන්නේ නැත. ඒකත් හරි. සමහර මහද්වීපවල නියෝජනය වන්නේ නැහැ. නිවර්තන වර්ෂා වනාන්තරවල ඉතා සරු පසක් සහ අධික ජෛව විවිධත්වයක් ඇත. ඒකත් හරි. එතකොට වැරදි ප්‍රකාශ වෙන්නේ පිළිතුරු අංක 1, ප්‍රශ්න අංක 8, පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 9 පාරිසරික බියෝම පිළිබඳ පහත ඒවායින් සත්‍ය වන්නේ. සත්‍ය ප්‍රකාශය අහන්නේ නිවර්තන වැසි වනාන්තරවල සදාහරිත ශාක ඇති අතර වියලි වනාන්තරවල සමහර ශාකවල පත්‍ර වියලි කාලයේදී හැලේ. ඒක නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. අපි අනිත්‍යවත් බලමු. මිටි තෘණ ශාක වැස්මක් තුල විසිරුණු ශාක පැවතීම සැවෑනා වලට ලාක්ෂණික වේ. මිටි තෘණ නෙමෙයි උස් තෘණ වෙන්න ඕන. එතකොට ඒකත් වැරදි. පුරු වනාන්තර සහ ඒවා අතර පැතිරුණු කාෂ්ඨීය පැලෑටි වලින් චපරාල සමන්විත වේ. ඒක වැරදි. මිටි තෘණ පෙරි තෘණ භූමි අන්තරායට ලක් වූ ස්වාභාවික පරිසර පද්ධතියක්ලු. අන්තරායට ලක් වෙලා නැහැ. එතකොට ඒකත් වැරදි. ආර්ටික් තුන්ද්‍රා ඉහළ උන්නතාංශවල හමු වෙනවලු. ආර්ටික් තුන්ද්‍රා හමු වෙනවා කියලා අපි දක්වන්නේ ඉහළ අක්ෂාංශවල. එතකොට ඒකත් වැරදි. සත්‍ය ප්‍රකාශ විදිහට අපිට ගන්න වෙන්නේ නිවර්තන වැසි වනාන්තරවල සදාහරිත ශාක ඇති අතර වියලි වනාන්තරවල සමහර ශාකවල පත්‍ර වියලි කාලදී හැලේ. ප්‍රශ්න අංක 9 නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 10 මේ ප්‍රශ්නය පොඩ්ඩක් පැටලිලි සහගතයි. මේක නිවැරදි පිළිතුර විදිහට දීලා තිබුණේ 5 වෙනි පිළිතුර කියලා. අපි බලමු මේකට උපරිම සාධාරණයක් කරන්න. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕන. මුලින්ම බැලුවොත් ප්‍රශ්නේ කියවමු. සැවානා වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, නිවර්තන වැසි වනාන්තර සහ කඳුකර වනාන්තර යන එක එකෙහි ලක්ෂණයක් බැගින් නිවැරදි අනුපිළිවෙලින් දැක්වෙන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? කුමන ඒවායිද කියලා අහන්නේ. අපි ලක්ෂණයකින් එක බැලුවොත් සැවානාවල ඊට පස්සේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල ඊට පස්සේ නිවර්තන වැසි වනාන්තරවල සහ කඳුකර වනාන්තරවල. සැවානාවල සාමාන්‍යයෙන් දකින්න තියෙන්නේ ගින්නට ප්‍රතිරෝධී ගස් සහ තෘණ. ඊට පස්සේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල යම්කිසි ස්තරී භවනයක් තියෙනවා. අපි කියන්නේ ඝන නොවූ වියන, ඊට පස්සේ උපවියන සහ හොඳින් විකසනය වූ පඳුරු. ඊට පස්සේ පතනශීලී ශාක තියෙන්නේ. ඒක නිසා සදාහරිත නැහැ. ඊට පස්සේ නිවර්තන වැසි වනාන්තර ගත්තොත් වියනකින් යුක්ත වෙනවා. ඊට පස්සේ පැහැදිලි ස්තරී භවනයක් තියෙනවා සහ සදාහරිත ශාක පවතින. කඳුකර වනාන්තරවල සදාහරිත ශාක තියෙනවා. ඒ වගේම ඇඹරුණු කඳන් සහිත ගස් තියෙනවා. මේ ප්‍රකාශ බැලුවොත් සැවානාවල ගින්නට ප්‍රතිරෝධී ගස් තියෙන පුළුවන්. ඒ වගේම තෘණ තියෙන පුළුවන්. එතකොට සදාහරිත ගස් නැති හින්දා B ප්‍රකාශ අයින් කරන්න පුළුවන්. E ප්‍රකාශයත් අයින් කරන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ A, B සහ
A, C සහ D. අපි ළඟට යමු වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල. එතෙන්දි මේ අපිට D ප්‍රකාශය කෙලින්ම ඉවත් කරන්න පුළුවන් ගින්නට ප්‍රතිරෝධී ගස් වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල නැහැ. එතකොට D ප්‍රකාශයත් අයින් කරන්න පුළුවන්. දැන් පිළිතුර තියෙන්නේ A සහ C අතර. A සහ C නිවැරදි නම් කොහොමත් පිළිතුරු අංක 5. අපි අනිත් ලක්ෂණත් බැලුවොත් නිවර්තන වැසි වනාන්තරවල සන්තතික වියන එක නිවැරදි. C ප්‍රකාශය බැලුවොත් නිවර්තන වැසි වනාන්තර වලට තියෙන්නේ පැහැදිලි ස්තරීභවනයක් නොතිබීම. එතකොට ඒක ගන්න බැහැනේ. පැහැදිලි ස්තරීභවනයක් තියෙනවා. එතකොට C ප්‍රකාශයත් අයින් කරන්න පුළුවන්. අන්තිම එක බැලුවොත් කඳුකර වනාන්තරවල සදාහරිත ගස් තියෙනවා. ඒක හරි. එතකොට ඒ ප්‍රකාශය විතරයි සත්‍ය ප්‍රකාශය වෙන්නේ. කොහොමුණත් පිළිතුරු අංක 5 තමයි ගන්න වෙන්නේ. ප්‍රශ්න අංක 10 නිවැරදි පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 5. අදත් MCQ 10 සාකච්ඡා කරලා අවසන්. කලින් වීඩියෝස් නරඹලා නැත්නම් ඒවත් නරඹලා ඉවර කරගන්න. channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.